සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා හර්ෂණ ටෙක් YouTube channel එකට. අද මම කතා කරන්නේ කොහොමද හරි විදිහට සිංහල ෆොන්ට්ස් download කරගෙන ඔයාගේ PC එකට ඒවා හරි විදිහට install කරගන්න කියන කාරණය. එහෙමනම් රැඳෙන්න අපි සමග ඒ වගේ මතක් කරනවා මගේ channel එකට ඔබ අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා. එහෙමනම් අපි යමු අද වීඩියෝවට. මුලින්ම වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මෙතන ටයිප් කරන්න සිංහල ෆොන්ට්ස් free download කියලා. හරි. මම කලින් සර්ච් කරපු නිසා මට කලින් නම එතනට ලැබෙනවා. ඊළඟට අපි enter ඔබන්න ඕනේ. ඊළඟට ඔයා page එකකට එක්කන් යනවා SF සිංහල fonts කියලා. අන්න ඒකේ උඩම තියෙන එක. එතන free download free සිංහල fonts කියන එක link එක උඩ click කරන්න. ඊළඟට මේ වගේ page එකක් open වෙනවා සිංහල fonts කියලා. ඒක පහළට scroll කරන්න. එතකොට download කරන්න පුළුවන් fonts වර්ග ටික ඔයාලට පෙන්නනවා. මෙතන ඔයා හොයන font වර්ගය නැත්නම් view all fonts ලබා දෙන්න. එතකොට page ගණනාවක් පෙන්නනවා. අපිට තියෙන්නේ මෙතන click කරලා ඔයා හොයන වර්ගයේ ෆොන්ට් එක ඔයා බලන්න. ඉතින් මම පෙන්නන්නම් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න විදිහ. අපි යමු 4 වෙනි page එකට. ඒකේ මෙන්න මේ ෆොන්ට් එකට මම කැමති for you Arjun X කියන එක. මම ඒක මෙන්න මේ කොළ පාට download කියන බටන් එක ක්ලික් කරලා download කරගන්නවා. ඒ බටන් එක ක්ලික් කරපුවාම ඊළඟ page එකට ගිහින් ඔයාලට මෙතන sample එකක් type කරලා බලන්න පුළුවන්. ඒකේ අකුරු කොයි විදිහටද type වෙන්නේ කියලා. අපිට පුළුවන් බලන්න මෙන්න මේ විදිහට තමයි ටයිප් වෙන්නේ. මම ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරනවා. ඩවුන්ලෝඩ් ෆොන්ට් කියන බටන් එක උඩ ක්ලික් කරලා මෙතන for you Arjun X කියන ෆොන්ට් එක ඩවුන්ලෝඩ් වෙනවා කියලා පෙන්නනවා. මම නැවත වරක් යනවා කලින් page එකට. ඊළඟට මම ගන්නවා for you RCT කියන එක. download font. මෙතන පෙන්නනවා ඔයා ඩවුන්ලෝඩ් කරන ෆොන්ට් වර්ග මොනවද කියලා. අපි නැවත යනවා කලින් page එකට. ඊළඟට මම මෙන්න මෙතන තියෙනවා for you දෙරණ X කියන ඒ ෆොන්ට් එකත් ඩවුන්ලෝඩ් කරගන්නවා මෙන්න මෙහෙම. හරි
ෆොන්ට් වර්ග 3ක් අපි ඩවුන්ලෝඩ් කරගත්තා. මේ ෆොන්ට් වර්ග 3 ඔයාගේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට ලැබිලා ඇති. ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට ඒ zip ෆයිල් 3 මෙන්න මේ විදිහට ලැබිලා තියෙනවා. මම ඩෙස්ක්ටොප් එකේ නිව් ෆෝල්ඩර් එකක් හදාගන්න ඔයාලට පැහැදිලි කරන්න පහසු නිසා මම මේක නම් කරනවා සිංහල ෆොන්ට්ස් කියලා. මෙන්න මේ zip ෆයිල් 3 highlight කරලා මම ඒක උඩ right click කරලා copy කියලා command එක ලබා දෙනවා. ඊළඟට මේ font folder එක ඇතුළට ගිහිල්ලා මම ඒක paste කරනවා. එතකොට ඒ zip ෆයිල් 3ම මේ වගේ copy වෙලා එනවා. ඊළඟට මම කරන්නේ දැන් මේ ෆයිල් 3ම highlight වෙලා තියෙන්නේ. මම ඒක උඩ right click කරලා මෙතන WinRAR extract here කියන එක ලබා දෙනවා. එතකොට මේ ෆයිල් ටික unship වෙලා මෙන්න මේ වගේ folder 3ක් පෙන්වන්න පටන් ගන්නවා. දැන් මම ඒකින් එක ඇතුළට ගිහින් ඒ ෆොන්ට් එක උඩ මේ වගේ right click කරලා install for all users කියන command එක ලබා දෙනවා. මේ වගේ progress එකක් පෙන්නනවා. ඒ තමයි install වෙනවා ඔයාගේ PC එකට ඒ font වර්ගය. ඊළඟ font එක for you ආසරි කියන එක ඒක උඩත් කලින් වගේම right click කරලා install for all users ලබා දෙන්න. දෙරණ කියන ෆොන්ට් එකත් ඒ විදිහටම කරමු අපි. ඉතින් කලින් මගේ PC එකේ මේ ෆොන්ට් වර්ග ඉන්ස්ටෝල් කරලා තිබ්බේ නැහැ. දැන් අපි බලමු Word වලට ගිහිල්ලා මේවා අපි ඉන්ස්ටෝල් කරපු ෆොන්ට් වර්ග 3 හරියට ඉන්ස්ටෝල් වෙලාද කියලා. මම blank document එකක් ලබා ගන්නවා. මෙන්න මෙතන home එකෙන් මෙන්න මෙතන තමයි ෆොන්ට් වර්ග ටික අපිට පෙන්නන්නේ. අපි බලමු කර්සර් එක අරන් ගිහලා ඒ ෆොන්ට් වර්ග ටික ඇවිල්ලාද කියලා. මෙන්න මෙතන අපි ඩවුන්ලෝඩ් කරපු for you Arjun කියන එක පෙන්නනවා. for you ආසිරි කියන එකත් පෙන්නනවා. for you දෙරණ කියන එකත් පෙන්නනවා. අපි බලමු ටයිප් කරලා මේවා හරියටම වැඩ කරනවද කියලා. මම මුලින්ම ගන්නවා for you Arjun කියන එක. ෆොන්ට් සයිස් එක මේ විදිහට අපි වෙනස් කරගමු පැහැදිලිව පේන්න ඕන නිසා. මම ටයිප් කරනවා ඔබ එන්න. ඒ for you Arjun කරන ෆොන්ට් එකෙන් අපි ඊළඟට ඩවුන්ලෝඩ් කරගත්තා for you ආසිරි කියන එක. අපි බලමු එකෙන් ටයිප් කරලා ඔබ එන්න. ඊළඟට for you දෙරණ ඔබ එන්න.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි සිංහල ෆොන්ට් එකක් ඔයාගේ PC එකට හරිම විදිහට ඩවුන්ලෝඩ් කරගෙන භාවිතයට ගන්න. එහෙම නම් ඔයාට මේ වීඩියෝ වැදගත් වුණා නම් තවත් කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම අපිව තවම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. යලිත් වීඩියෝකින් හමුවෙමු. සුබ දවසක්.